යාළුවනේ මම ඉතින් ඔයාලට අද කියලා දෙන්න යන්නේ අපි දැකලා තිනවා ස්ලෝ ඇන්ඩ් රිවර්බ් සින්දු හදන හැටි කියලා දෙන්න තමයි මම අද යන්නේ. සින්දුවක් ස්ලෝ රිවර්බ් කරගන්න විදිය. ඉතින් ඒකටම ප්ලේ ස්ටෝර් එකට යන්න. ගිහිල්ලා මියුසික් ස්පීඩ් චේන්ජර් කියලා ඔයාලා සේව් කරගන්න. මේ යටම තියෙන මම දැන් තමයි ඩවුන්ලෝඩ් කරගෙන තින්නේ. ඒක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. මම මේ පෙන්නන එක ඊට පස්සේ අපිට ආයෙ ඕන වෙනවා ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා ආයෙ ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ආයෙ සර්ච් කරන්න audio lab කියලා, audio lab audio editor කියලා. මේ මම දැන් පෙන්නන ඇප් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. මම ඒකත් දැනටම ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලා ඕපන් කරගන්න අපි ඩවුන්ලෝඩ් කරගත්ත මියුසික් ස්පීඩ් චේන්ජර් කියන ඇප් එක. ඕපන් කරගෙන ඔයාලට ස්ලෝ කරගන්න ඕන සින්දුව මෙතනින් ටච් කරාම එනවා. මෙතන උඩින් ඔයාලට ටෙම්පෝ එක පිච් එක ගන්නට හදා ගන්න පුළුවන්. එතකොට අපිට ඕන විදියට සින්දුව ස්ලෝ වෙනවා. ඒක ඔයාලට ඕන විදියට හදා ගන්න පුළුවන්. මේ මම පෙන්නන මේවා දෙකේ හදාගෙන ඉවර වෙලා ඒක උඩ මේ පෙන්නන ඩොට් තුන තියෙන එතනින් save and edit track කියන එක දුන්නාම ඔයාලට කැමති නමක් මෙතෙන්ට දීගෙන ඒක සේව් කරගන්න. උඩින් සේව් වෙනව පෙන්නනවා. ටැග් දෙක තුනක් වෙනවා. උඩ නොටිෆිකේෂන් බාර් එකේ පොඩි නොටිෆිකේෂන් එකක් එනවා ඔයාලගේ සින්දුව සේව් වුණාම. ඔය විදිහට save in audio ඒක ඔයාලගේ මෙමරි එකට සේව් වෙනවා. මේ විදිහට ඒක සේව් කරගන්න. දැන් අපිට සින්දුව රිවර්බ් කරගන්න ඕන. එකෙන් ඔයාලා යන්න අපි ගත්ත දෙවෙනි ඇප් එකට audio lab කියන ඇප් එකට. ඒක ඕපන් කරගන්න. ඒක ඕපන් කරගෙන voice changer කියලා තියෙනවා. ඒක ටච් කරගන්න. ඔය අතන හදාගත්ත සින්දුව මේකෙන් සිලෙක්ට් කරගන්න. ස්ලෝ කරගත්ත සින්දුව මේකෙන් සිලෙක්ට් කරගෙන ඔයා මෙතන ප්‍රිපෙයාරින් වෙනවා. සින්දුව ආපුවම මේකේ මෙහෙම පැත්තම කොනේම තියෙන එකට යන්න කස්ටම් කියන එකට. ඒක දාගන්න ලෑංග බිඳුවයි රිවර්බ් කියන එක 0.6ට දාගන්න. මම පොඩ්ඩක් පාස් වැඩි සින්දුවක් නිසා තමයි ඒ ගන්නට දාගන්නේ. ඔයාලට ඕන විදිහට හදාගන්න පුළුවන් සින්දුව. එකෝ කියන එක 155ක් විතර දාගන්න. එතන හරි එකෝ එකේ දෙන්න. ඊපස්සේ මේ සින්දුව යනවා පේනවා ඔයාලට. ඒක දැන් සින්දුව රිවර්බ් වෙලා ඉවරයි. ඊපස්සේ ඔයාලට ඒක සේව් කරගන්න පුළුවන්. මේ උඩ තියෙන රවුම මේ පැත්තට කෙලින්ම අදින්න. ඊට පස්සේ සින්දුව යනකම් බලන් ඉන්න ඕනේ නැහැ. මේ මයික් එක වගේ එකෙන් ඔයාලට සින්දුව සේව් කරගන්න පුළුවන්. ඒකත් උඩ නොටිෆිකේෂන් බාර් එකේ නොටිෆිකේෂන් එකක් විදියට සින්දුව සේව් වෙන ගාන අපිට පෙන්නනවා. ඒක කෙලින්ම ඔය විදියට අපිට පෙන්නනවා වගේ මෙමරියට සේව් වෙනවා. එහෙනම් ඉතින්